ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මේ ආබාධිත දීමනාවක් දැන් රජය විසින් ලබා දෙනවා. මේ ආබාධිත දීමනාව කොහොමද ගන්නෙ කියලා. මම දන්නේ කීප දෙනෙක් මේ ආබාධිත දීමනාව මේවට අරන් තියෙනවා. මම අද ඔයගොල්ලෝ කියලා දෙන්නේ කොහොමද මේ ආබාධිත දීමනාව ලබා ගන්නෙ සහ ආබාධිත දීමනාවලින් මොනතරම් මුදලක් ලැබෙනවද සහ ආබාධිත දීමනා අලුතෙන් අයදුම් කරනවා නම් මොන වගේ ආබාධිත දිනයටද මේක හම්බෙන්නේ කියලා. ඉතින් මගේ channel එක කෙනෙක් කෙනා channel එක subscribe කරන්න, ඒ වගේ වීඩියෝ එක like එකක් දාන්න. හරි. පළවෙනිට බලන්න ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අතපය වාරු නැද්ද කියන අතපය කැඩිලා නම් ඒවා හදන්න බැරි මට්ටමක වගේ තියෙනවා නම් අන්නේ අවස්ථාවකදී ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ආබාධ දීමනා. ඔයගොල්ලෝ දන්නද ගොඩක් කැමරට මේ අංශ භාග කියන ලෙඩේ තියෙනවා. ඇවිදින්න බැරි ලෙඩ තියෙනවා. මේ වගේ ඒවා තියෙද්දි රැකියාවක් කරන්න බෑනේ. රැකියාවකට යන්න බෑනේ. අන්නේ වගේ අවස්ථාවකදීත් ඔයගොල්ලන්ට මේ අස්වැසුම මේ ආබාධ දීමනා ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් කහට්ටිය හරියට මේ උප්පත්තියෙම ඇවිදින්න බැරි කටට මේක හම්බ වෙනවාද කියලා. ඔව් ගොඩක් කලාවට ඒ කටට හම්බ වෙනවා. තව කට්ටිය මම අහලා තිබ්බා. දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වලට මේ ආබාධ හදීමන හම්බ වෙනවාද කියලා. නැහැ. ඒව රෝග. ආබාධ නෙවෙයි. ආබාධ තියෙන කට්ටිය වෙනයි. රෝග තියෙන කට්ටිය වෙනයි. රෝග තියෙන අයට රජෙන් දීමනා දෙන්නේ නැහැ. ඉතින් කොහොමද මේ ආබාධ දීමනා ලබා ගන්නෙ? මේ ආබාධ දීමනා ලබා ගන්න නම් ඔයගොල්ලෝ යනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනකොට මොනවද අරන් යන්න ඕනේ? ඔයගොල්ලෝගේ හැදුරුම්පත, උපැන්න තියෙනවා උපැන්න ලගන්න අනිවාර්යෙන්ම අරන් යන්න ඕනේ. ඔයගොල්ලෝ ආබාධිතයි කියලා ඉස්පිරිතාලෙන් හෝ තමන් channel කරපු ડોක්ටර්ගෙන් ලැබෙන ලියුම අරගෙන යන්න ඕනේ. කිනික් පොත අරගෙන යන්න ඕනේ. ඒ වගේ දේවල් අරගෙන ගිහලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අරගන්න පුළුවන්. ඕගොල්ලෝ රැකියාවක් කරන්න බැරි. ඒ වගේ ගොඩාක් අපහසුතා තියෙන රෝග තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී ඔයගොල්ලන්ට ආබාධ දීමනා ලබා ගන්න පුළුවන්. හරි මම හිතුව වීඩියෝ එක වැදගත් වෙන දෙක වීඩියෝ එක වැදගත් වුණා නම් channel subscribe කරන්න මං කියලා නම් පතන වනාගේ සාර්ථක වෙන කියලා.